සජ්ජබේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නවිතාරණ කළුතර ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා යාව මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ තනතුරකට පත් කරනවා කියලා යනවා කතාවක්. පාර්ලිමේන්තු උපදේශකාරක සභාවල ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා. දැන්ට සංයුතිය ගත්තොත් විපක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙකුට හැම උපදේශකාරක සභාවක් නියෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒ උපදේශකාරක සභාවල තිබෙන කටයුතු අනුව අපිට හැකියාවක් තිබෙනවා සමහර විෂයන් සම්බන්ධයෙන් අනු කමිටු පත් කරන්න. ඉතින් අනු කමිටු වලට සමහර ඒවට සමාජිකයෝ හැටියට විපක්ෂ මන්ත්‍රීවරු දාගන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ අනු කමිටුවක ප්‍රධානත්වයේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට දෙන්නත් පුළුවන්. ඉතින් පාර්ලිමේන්තුව තුල කටයුතු කිරීමේදී විපක්ෂ මන්ත්‍රීවරු සද්භාවයෙන් මහජන කටයුතු වලට උදව් කරන්න ලෑස්ති නම් අපි කැමති ඔවුන්වත් මේ ක්‍රියාවලට සම්බන්ධ කරගන්න. ඇත්තටම මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය තිබෙන්නේම ආණ්ඩු පක්ෂයට පමණක් නෙවෙයි ආණ්ඩු පක්ෂ විපක්ෂ ඇතුළු සියලු මහජන නියෝජිතයන්ට මේ මහජන කටයුතු වලට සම්බන්ධ වෙන අවස්ථාව හදන්න. ඉතින් අපි ඒක මේ වෙලාවේදී ක්‍රියාත්මක කරලා තියෙනවා. විපක්ෂ මන්ත්‍රීවරුගේ ඒ වගකීම් බාර ගැනීම ඔවුන්ගේ හැසිරීම අනුව ඉදිරියේදී තවත් ඒ අනු කමිටු වල නායකත්වයට එන්නට පුළුවන් කමක් තියෙනවා. ඒකේ වෙන ප්‍රශ්නයක් නෑ. ඔබ ආණ්ඩුවට සම්බන්ධ වෙනවා කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. ඒ උපදේශකාරක සභාවේ සමාජිකයෙක් හැටියට ඔහුට යම් කාර්යයක් පවර්ලා තියෙනවා කමිටුවකට. ඒ අනුව කටයුතු කරයි.